කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක් සමග අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන ජාතික 21 හැවිරිදි තරුණියක වන චාලට් මේලි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මීගමු මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මෙම ප්‍රධාන ජාතික තරුණිය කටුනායක ගුවන්තොටුපොළේදී ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ ඉකුත් මැයි 12 වනදා අත්අඩංගුවට ගනු ලැබුවේ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයද සමගින්. කටුනායක ගුවන්තොටුපොළේ රේගු ඉතිහාසයේ අත්අඩංගුවට ගනු ලැබූ වැඩිම වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය වැටලීම එය ලෙස තමයි සැලකෙන්නේ. ඇය රැගෙන විත් තිබූ ගමන් මළු දෙකක් තුළ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 46ක තොගයක් පමණක් තිබූ බවට රේගු නිලධාරීන් සනාථ කළා. ඉකුත් මැයි මාස 12 වනදා පස්වරු 3:45ට පිටත් වීමට තිබූ තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 405 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණි 21 හැවිරිදි ප්‍රධාන ජාතික තරුණිය රේගු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබුණා. කුෂ් මත්ද්‍රව්‍ය තොගය සමග අත්අඩංගුවටගත් ප්‍රධාන ජාතික තරුණිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ සිය සේවාදායකයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් අධිකරණය හමුවේ විශේෂ ඉල්ලීමක් කළ බවයි. එමෙන්ම අත්අඩංගුවටගත් මත්ද්‍රව්‍යවල රස පරීක්ෂක වාර්තාව කැඳවීම සඳහා එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලෙසටද තමන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව ඔහු සඳහන් කර තිබෙනවා.